හෙලෝ යාළුවනේ. ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන හැඟීමක්. ඒක හරි කෙනා එක්ක නම් ඒක හැම වෙලේම හැම වේදනාවකම උසයකි. ඒක විස්තර කරන්න දෙයක් නෙමෙයි. ඒක සුන්දර හැඟීමක්. ඒක තමයි සුමති හැමදාම කියන්නේ. ඉතින් කවුද මේ සුමති කියන්නේ? මේ ආදර කතාවට මොකක්ද උනේ කියලා දැනගන්න. වීඩියෝ එකේ අවසාන වෙනකම් ඉන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. වීඩියෝ එක බලන්න යන්න කලින් ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අප කතා කරන්න යන මූවී එකේ නම තමයි Love You මුද්දු කියන 2026 ජනවාරි 2 වෙනිදා රිලීස් වුණ තමිල් මූවී එක. ඉතින් යාළුවනේ කතාව පටන් ගද්දිම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ආදරවන්තයින්ගේ දිනේ සමරන පාක්කයක්. ඉතින් මෙතනදී නිවේදකේ ආදරේ විස්තර කර කර ඉන්නකොට එතන ඉන්න කපල් ටිකකින් අහනවා ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. එතකොට එක්කෙනෙක් කියනවා ආදරේ අන්ධයි සර්. මම මට උගන්වන කතිකාචාර්යයත් එක්ක ආදරෙන් බැඳුණා. තව එක්කෙනෙක් කියනවා ආදරේ කියන්නේ ආදරේ සර්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කර්ණව. ඉතින් කර්ණ තමයි මේ කතාවේ මේන් කැරක්ටර් එක. ඉතින් කර්ණයි එයාගේ යාළුවයි වෑන් එකකින් ගමනක් යද්දී කෝල් එකක් එනවා. ඒ කෝල් එකකින් කියන්නේ කර්ණ පෙම්වතුන් දෙන්නෙක් සිවුදීනි හානි කරන් තියෙනවා. ඔයා ඒක ආවරණය කරන්න ඕනි කියලා. එතකොට මේ යාළුවා කියනවා අපි කෝපි එකක් බොන්න හිතුවා විතරයි. ඊට පස්සේ කර්ණ කියනවා දැන් කෝපි බොන්න වෙලාවක් නැහැ. යමන් කියලා. ඉතින් යාළුවයි කර්ණයි මෙතෙන්ට එද්දීන් මේ දෙන්නගේ සිරුරු දෙක අයින් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ දෙදෙනා සුයිසයිඩ් කරගෙන තියෙන්නේ මේ දෙන්න ගෙවල් වලින් කැමති නැති නිසා කියලා අපිට මේ වෙලාවේදී පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ කර්ණ උදේ ගමනක් යන්න පිටත් වෙනවා. කර්ණ ගමන යන්න පිටත් වෙන්න කලින් තාත්තට කතා කරලා තමයි පිටත් වෙන්නේ. ඉතින් කර්ණ මේ ගමන යන්න හිතන් ඉඳලා තියෙන්නේ කර්ණගේ යාළුවත් එක්ක. ඒ වුණාට කර්ණගේ යාළුවා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යන්න තියෙන නිසා එයා කියනවා දිනේෂ් කියලා එක්කෙනෙක් ඉන්නවා එයාත් එක්ක යන්න කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කර්ණ දිනේෂ් එක්ක ගමන යන්න පිටත් වෙනවා. ඉතින් මේ ගමන අතරේ දිනේෂ් අහනවා ඔයාගේ ඉලක්කය මොකද්ද? ඒ නැත්නම් ඔයාට ඉලක්කයක් නැද්ද කියලා. එතකොට කර්ණ කියනවා මට එහෙම ඉලක්කයක් නැහැ. මගේ දැන් ඉලක්කය වෙන්නේ මගේ අම්මා බලන්න ඉන්න එකයි කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කර්ණ මේ උදේම යන්න පිටත් වෙලා තියෙන්නේ එයාගේ අම්මා බලන්න කියලා. ඉතින් මෙහෙම දෙන්න කතා කර කර යද්දි දිනේෂ්ගේ ගමනාන්තය ලඟ වෙනවා. ඉතින් මේ වෙලාවේ දිනේෂ්වත් වාහනයෙන් බස්සලා කර්ණ තනියම ගමන පිටත් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් කර්ණගේ අම්මා මැරිලා. එයා අම්මගේ සොහන බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කර්ණ එයාගේ අම්මව බලලා තාත්තට කෝල් එකක් දෙනවා. තාත්තා මං ඔයාගේ යාළුවව දැක්කා. මං එයාත් එක්ක යාළුවම ප්ලෑන් කරලත් ඉවරයි කියලා කර්ණ මේ වෙලාව කියනවා. ඉතින් මේ යාළුවා කියන්නේ තාත්තගේ බයික් එකට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණ බයික් එකෙන් ටවුන් එකට යනවා කියලා. ඉතින් කර්ණ ටවුන් එකට ආවට පස්සේ ගේට්ටුවන් ළඟ ඉන්න මුරකාරයෙක්ගේ ෆොටෝස් ටිකක් ගන්නවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඒ ෆොටෝස් ටික කර්ණ ඒ මුරකාරයට පෙන්නනවා කියලා. ඊට පස්සේ ඒ මුරකාරයත් එක්ක ටිකක් වෙලා කතා කරලා කොලෙජ් එකේ ඇතුළට යනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කර්ණ මේ කොලෙජ් එකට යද්දි මේ කොලෙජ් එකේ උත්සවයක්. ඉතින් කර්ණ ඊට පස්සේ මේ උත්සවේ ෆොටෝස් ගන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි කර්ණට ගෑනු කෙනෙක් කතා කරලා කියන්නේ අපේ දෙන්නගෙත් ෆොටෝ එකක් ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ තමයි කර්ණ මුලින්ම සුමතිව දකින්නේ. ඉතින් ෆොටෝස් ගන්න අතරේදී සුමතිට කතා කරනවා එයාගේ ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඉතින් ඊට පස්සේ සුමති යනවා ඒ ඉදිරිපත් කිරීම කරන්න. ඒ ඉදිරිපත් කිරීමෙන් පස්සේ කර්ණ හම්බ වෙනවා සුමතිව. ඒත් කර්ණට වෙන්නේ නම් ඒ වෙලේ නොහිතපු දෙයක්. සුමති එකපාරටම කර්ණය කන්ට ගහනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවදා සුමති ආයි ඉස්කෝලේට එනවා. ඉතින් එතනදී මුරකාරයා කතා කරලා කියනවා නෝනා ඔයා හිතපු දෙයක් නෙමෙයි ඊයේ වෙලා තින්නේ. ඒක ළමයෙක් කරපු දෙයක්. ඒකට ඒ ළමයට විදුහල්පතිතුමා දඩුවම් කරා. ඔයා පොඩ්ඩක් හදිස්සි වුණා වැඩි කියලා මුරකාරයා කියනවා. ඊට පස්සේ සුමතිට හිතෙනවා මම කොහොම හරි යාගෙන් සමාව ගන්නවා කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණ ෆොටෝස් ගන්න හවස යද්දි ඉස්කෝලේ මුරකාරයා හම්බ වෙනවා. ඊට පස්සේ කර්ණට එදා වෙච්ච දේ කියනවා. එදා රෑ කර්ණ හිතන්නේ සුමති ගැනම විතරයි. ඉතින් පහවදා උදේම කර්ණ මුරකාරයා හම්බෙලා කියනවා මගේ නම්බරේ සුමති මැඩම්ට දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මුරකාරයා කියනවා සුමති මැඩම්ට ඔයාම නම්බරේ දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සුමති කර්ණය කතා කර කර ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී සුමති කර්ණය සමාව ඉල්ලනවා. ඊට පස්සේ කර්ණ කියනවා මං ඔයාට සමාව දෙන්න. ඔයාට මාව හවස හම්බෙන්න පුළුවන්ද කියලා. ඉතින් කර්ණ සුමතිට හම්බෙන්න කියලා තියෙන්නේ එයාගේ අම්මා වඳුන්වලා දෙන්නයි.
ඉතින් ඊට පස්සේ සුමති එදා රෑ ගෙදර ගිහිල්ලා දවස පුරාම හිතන්නේ කර්ණ ගැනයි. ඉතින් සුමති පහුවදාම මුරකාරයා ඇවිත් හම්බෙනවා. අහනවා මුරකාරයාගෙන් ඔයා කර්ණව දැක්කද කියලා. ඉතින් මේ වෙලාවේදී මුරකාරයා කියනවා ඔයාටත් දැන් ඉබ්බා වෙලා තියෙන්නේ සුබ පැතුම් කියලා. ඉතින් මේ දවසේ රෑ දෙන්නටම හෙක්දා ගන්න හැදුවත් හරියන්නේ නැහැ. ඒත් කර්ණා කොහොම හරි අහනවා ඔයාට මාව හෙට හම්බෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දෙන්න හම්බුනාට පස්සේ කර්ණ සුමිතිට එයාගේ ආදරය ප්‍රකාශ කරනවා. ඉතින් සුමති කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණව සුමතිව ගන්න කොලෙජ් එක ළඟට ඇවිත් ඉන්නවා කියලා. මේ වෙලාවේදී සුමති ඇවිත් මුරකාරයාට කතා කරලා කර්ණ එක්ක යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කර්ණයි සුමතියි කතා කර කර ඉන්නවා. එතකොට කර්ණ අහනවා ඔයාට මීට කලින් කෙනෙක් ඉඳලා නැද්ද කියලා. එතකොට සුමිති කියනවා ප්‍රේමයේ පරිච්ඡේදයේ ඔයා තමයි මගේ පළමු පාඩම. ඒ වගේම අවසාන පාඩමත් ඔයයි කියලා. ඉතින් මේ විදිහට දවස් ගෙවිලා යනවා. දෙන්න ආදරෙන් ඉන්නවා. දවසක් මේ දෙන්න එනවා කර්ණගේ තාත්තා හම්බෙන්න. එතනදී වෙන්නේ නම් කාටවත් හිතා ගන්න බැරි වෙන දෙයක්. සුමති දුකෙන් වගේ එළියට යනවා. එතකොට මෙයා පාරේ ආ වාහනයකට හැප්පෙනවා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සුමති මේ විදිහට අවුලෙන් ඉන්න හේතුවයි. ඒකට හේතුව කර්ණගේ තාත්තා කර්ණට වෙන මනමාලියක් බල්ලා. ඒ හින්දා තමයි සුමති අවුලෙන් වගේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණ සුමතිව හොස්පිටල් ඇඩ්මිට් කරනවා කියලා. මේ වෙලාවේදී කර්ණ ડોක්ටර්ගෙන් අහනවා සුමතිට කොහොමද? එයාට ප්‍රශ්නයක් නෑ නේද කියලා. ડોක්ටර් කියනවා ඔපරේෂන් එක හොඳට ගෙවුණා. ටික කාලයක් යද්දි සනීප වෙයි කියලා. ඉතින් මේ විදිහට දවස් දෙක තුනක් ගත වෙලා යනවා. ඉතින් දවසක් කර්ණ එක එතන හිටිය බාලු කියන කෙනා කතා කරනවා. ඉතින් මේ බාලු කතා කරගෙන ඉතින් බාලුට කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නේ සුමතිට සිහිය ඇවිල්ලා කියලා. ඉතින් ඒක ඇහුණ විතරයි කර්ණ සුමති ළඟට දුවන්න පටන් ගන්නවා. ඒත් අවාසනාවගේ සුමතිට සිහිය ආවට මතකේ නැතිලා. ඉතින් කර්ණ ડોක්ටර් හම්බුනාට පස්සේ අහනවා සුමතිට මතකේ නැතිලා තින්නේ ඇයි කියලා. ඊට පස්සේ ડોක්ටර් කියනවා සුමතිගේ ඔළුව තදින් වැදිලා තියෙනවා. ඒ නිසා තමයි එයාට මතකේ නැතිලා තින්නේ කියලා. ඒ මතකේ එන්නේ ටික කාලයක් යයි කියලා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණ සුමති ළඟ ඉන්න විදියයි. ඉතින් කර්ණට මේ වෙලාව හොඳටම නිදිමතයි. ඒ නිසා සුමති ගා කර්ණට නිින්ද යනවා. ඉතින් මේ වෙලාවේදී සුමතිට හුස්ම ගන්න බැරිව දඟලද්දී කර්ණ වැහැරෙනවා. එතකොටම කර්ණ දකිනවා කවුරු හරි එය දෙන්න හිටපු කාමරෙන් එළියට යනවා. පහවදා උදේ කර්ණ ෆාමසියට යද්දි දකිනවා. ඊයේ රෑ කාමරෙන් එළියට ගිය මිනිස්සයව. ඉතින් ඊට පස්සේ කර්ණ මේ මිනිස්සයා පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සයා අල්ලගත්තට පස්සේ කර්ණට දැනගන්න හම්බ වෙනවා. ඒ වැඩේ කරලා තියෙන්නේ කර්ණගේ තාත්තා කියලා. මේ සිද්ධිය දැනගත්තට පස්සේ කර්ණගේ තාත්තා හම්බෙන්න යනවා. ඊට පස්සේ කර්ණ අහනවා තාත්තා ඔයා ඇත්තටම අම්මට ආදරය කරලාද කසාද බැන්දි කියලා. ඔයා මගේ ජීවිතේ විනාශ කරලා කියලා කර්ණ හොඳටම තාත්තට බයින්න පටන් ගන්නවා. ඉතින් දවස් කිහිපයක් මේ විදිහට ගත වෙනවා. දවසක් කර්ණගේ තාත්තා කර්ණවයි සුමතියයි බලන් ඉද්දි එයාලා හොස්පිටල් එකෙන් ටිකට් කපන් ගිහින් තියනවා කියලා කර්ණගේ තාත්තට දැනගන්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙනවා. ඉතින් යාළුවා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වර්තමාන දවසයි. සුමතිය කර්ණයි වෙර්ලයිනක ඉන්නවා. කර්ණ සුමිතිට කියනවා අද ආදරවන්තයන්ගේ දිනයයි. ඊට පස්සේ කර්ණ සුමිතිට කියන්න පටන් ගන්නවා වැලන්ටයින් සාමිවරයාගේ කතාව. ඉතින් ඒ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සුමිතිට බෙහෙත් කරන අවස්ථාවයි. මේ වෙලාවේදී කර්ණ නර්ස්ගෙන් අහනවා සුමිතිට මතකයේ එයි නේද කියලා. නර්ස් කියනවා ඔයාට මාස 6ක්ම දැන් මං එකම උත්තරේ දෙනවා කියලා. ඊට පස්සේ නර්ස් මෙතනින් යන්න පිටත් වෙනවා. ඉතින් යාළුවා ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කර්ණ සුමති වෙනින් කොච්චර මහන්සිලා වැඩ කරනවද කියලා. ඉතින් දවසක් කර්ණ රෑ කෑමෝ යද්දි සුමතිට එක කතාවක් කියනවා. ඒ එයාලගේ ආදර කතාවයි. ඉතින් මේ වෙලාවේදී සුමතිට මතකේ එනවා. ඒ විදිහට දවස් කීපයක් ගත වෙනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙද්දී කර්ණගේ තාත්තා කර්ණ හොයන් එනවා. ඉතින් මේ වෙලාවේදී කර්ණගේ තාත්තා කර්ණට කියනවා පුතේ මං ඔයාලට මුකුත් කළේ නැහැ. අර කෙල්ල තමයි ඔක්කොම කළේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ සුමතිය මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ දීෂයි කියලා. ඉතින් මේ දීෂා කියන්නේ අර කර්ණව බලන්න ආපු මනමාලියයි. ඉතින් ඊට පස්සේ කර්ණගේ තාත්තා කියනවා මම ළඟදී හොස්පිටල් එකට ගියා. ඒ වෙලාවේ ડોක්ටර් කිව්වා සුමතිට තව ඔපරේෂන් එකක් තියෙනවා කියලා. ඒක කලේ නැත්තම් එයාගේ ජීවිතය අන්තරෙත් කියලා. ඉතින් මේ කතාවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සුමතිව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී කර්ණ හොස්පිටල් බිල් එක ගෙවන්න හදද්දී තාත්තා ඇවිත් පුතේ ඉන්න මම මේක ගෙවන්නම් කියලා කියනවා. ඒත් කර්ණ කියනවා තාත්තා එපා මම මේක ගෙවන්නම් කියලා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ වෙඩින් ෆන්ක්ෂන් එක. ඉතින් මේ වෙඩින් ෆන්ක්ෂන් එක කාගේවත් නෙමෙයි සුමතිගේ කර්ණගේ. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන මූවි එකේ අවසානය වෙන්නේ.
ඉතින් යාළුවනේ ඔයාලත් ඔයාලගේ ආදරය නිසා ඕනම කැපවීමක් කරනවද? ඔයාලටත් ඔයාලගේ ආදරයට මෙහෙම දෙයක් වුණොත් එයත් එක්ක ඉන්නවද? ඔයාගේ ආදරේ මතක් කරන ගමන් මේ මූවි එක ගැනත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකකුත් දාලා channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.